අයිබෝන් කියලා හැමදෙනෙක් පිළිගන්නවා මගේ YouTube channel එකට ඩාර්ක් සයිඩ් කූල් බ්‍රෝ channel එකට තාම අලුත් channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් channel එකට subscribe කරලා එකතු වෙන්න පුළුවන්. අපි අද කතා කරමු මේ දැන් ඉන්දියාව අපේ ලංකාවට ආසන්න රට ඉන්දියාව සහ පාකිස්තානය අතර දැන් නැවත යුද්ධමය තත්ත්වයක් ඇති වෙන වාතාවරණයක් ඇතිවෙමින් පවතිනවා මේ සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ටෙරරිස්ට් ඇටැක් එකක් සිද්ධ වුණා දැන් දවස් දෙකකට විතර කලින් අප්‍රේල් 22 වෙනිදා මේ ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ කාශ්මීර් ප්‍රදේශයේ මුස්ලිම් නොවන සියලු දෙනාටම වෙඩි තියාගෙන යන විදිහේ ත්‍රස්තවාදී රැක්කයක් තමයි ඇවිල්ලා තුනේ. එතනදී මුස්ලිම් නොවන කවුද දැන් මේ පින්තූරේ බැලුවාම මේ ඉන්නේ හස්බන්ඩ් සහ මේ වයිෆ් එයාගේ හස්බන්ඩ්ගේ ඩෙඩ් බොඩි එක ළඟ තමයි ආයේ ඉන්නේ. දැන් මෙන්න මේ බීච් එක කිට්ටුව තමයි ටූරිස්ට්ලා වැඩිපුර ගැවසෙන ඒරියා එකක්. මේ හරිය තමයි වෙඩි තියාගෙන ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මුස්ලිම් නොවන කවුද? ඔයා මුස්ලිම් නෙමෙයි නම් වෙඩි තිබ්බා. එහෙම ඒ අරමුණින් තමයි මේ ත්‍රස්තවාදී මේ ඇටැක් එක කළා තියෙන්නේ. ඊට පස්සේ මේක පාකිස්තානයේ ඉන්න කණ්ඩායමක් විසින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් කරා කියන එක පිළි අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ක්ලේම් කරලා තිනවා අපි තමයි මෙහෙම කරේ කියන එක. ඒත් දැන් මෙතන මේ යුදමේ වාතාවරණ දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ හැමතැනම වෙඩි තියාගෙන යනවා. මේ හැම රටකම වගේ දැන් සිද්ධ වෙනවා. දැන් ඉන්දු පාකිස්තාන් ඒ කාලේ ඉඳලම දැන් අපිට ඔයාලට මතකයි 2009 ගත්තොත් මේ 2009 පාකිස්තාන් ඇටැක් එකක් ආවිල්ලා තිබුණා අපේ gunmen kill 7 in attack on Sri Lankan cricket team in Pakistan මේ ලාහෝර වල 1972 ඔලිම්පික් එකෙන් පස්සේ ගන්මන් කෙනෙක් 7 දෙනෙක් මරලා තිබුණා අපේ ලංකාවේ බස් එකකට ඇටැක් කරලා ලාහෝර වලදී පාකිස්තානයේ දැන් පස්සේ දැන් අපි ක්‍රිකට් මැච් ගොඩක් ලංකාව ඉන්දියාව පාකිස්තානයේ රටවල් අපේ ආසියානු තරඟවලදී අපි ගොඩක් වෙලාවට මේ ඒ රටවල් සමග තමයි අපි ක්‍රිකට් මැචස් එහෙම වැටෙන්නේ. ඒකට මේ වගේ ඇටැක් එකකුත් වෙලා තිබුණා. ඒකට ඉන්දියාව සහ පාකිස්තානයේ ක්‍රිකට් පිටිය ඉස්සලම් කරද්දිත් ඒ මුහුණුවර අපිට දක ගන්න පුළුවන් ගොඩක් වෙලාවට ටීවී එකේ. දැන් මේ තත්ත්වයේ මත දැන් ඉන්දියාව දැඩි ලෙස යුද මේ තත්ත්වය ප්‍රකාශ කරන්න තමයි දැන් හදන්නේ. ඒගොල්ලන්ගේ troops එහෙම ඉන්දියාවේ බෝඩර්ස් වලට ගොඩක් යවලා තියෙනවා. දැන් මේකට දැන් මෙතන බලුවොත් එහෙම ඉන්දියන් එයාර් ෆෝස් එක conducted exercise අක්‍රමය ඇටැක් එක සිදු වෙච්ච large scale operation drill across the central sector. එතකොට මෙතනදී showcasing its frontline fighter led by the Rafale jets. So මේ විදිහට ජෙට්ස් යන දාලා ඒගොල්ලන්ගේ troops වැඩි කරලා මේ වෙනකොට ඉන්දියාව තුල ඉන්න පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත රටින් පිට වෙන කියලා තියෙනවා. දැන් මෙතන යුද්ධමය තත්ත්වයකට යන එකක් තමයි ලෝකේ අපි බැලුවහම පේන්නේ. එතකොට දැන් මේ ලෝකේ හැමතැනම යුද්ධමය තත්ත්වයක් ඇති වෙලා මෙතන බැලුවොත් එහෙම දැන් මේ පින්තූරේ මෙතන මේ ඉතින් මේ ත්‍රස්තවාදීන් මේ එයාගේ හස්බන්ඩ් වෙඩි තියලා එතන එයා උදව් ඉල්ලනවා. එයා කියන්නේ මෙහෙම ඇහුවා ඔයා මෙයා මුස්ලිම් නෙමෙයි වෙන්න පුළුවන් කියලා තමයි මෙයාට වෙඩි තියලා තියෙන්නේ. එතකොට මේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් තමයි මෙතන ත්‍රස්තවාදී ඇටැක් එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඉන්දියාව දැනගන්නවා මේ පාකිස්තානයේ මේ කණ්ඩායමක් විසින් මේක ක්ලේම් කරලා තියෙන නිසා ඒගොල්ලෝ තමයි කරේ කියලා. ඉතින් මේ අනුව මේ තත්ත්වය අනුව දැන් ලංකාවට වෙන්නේ ලංකාවේ මැචස් සම්බන්ධයෙන් අපිට යන්න බැරි වෙන්න පුළුවන් ක්‍රිකට් මැචස් සම්බන්ධයෙන් එහෙම ගියොත් අපි සාමාන්‍යයෙන් පාකිස්තානුවන් සහ ඉන්දියානුවන් අතර වැටුනොත් තරඟ අපිට සිද්ධ වෙනවා කොයි ආකාරයෙන් මොන දේ සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒකට එතන ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට යන එක ටිකක් දැන් මේ වෙනකොට අවදානම් සහ ලංකාවේ කවුරු ඉන්දියාවේ යන්න ඉන්නවනම් කාශ්මීරේ පැත්තේ යන්න ඉන්නවනම් බෞද්ධ විශේෂයෙන් ඒකට පොඩ්ඩක් අවධානයෙන් යන්න වෙනවා. මොකද ඔබ මුස්ලිම් නොවන නම් ඔබව ඇටැක් වෙන්න තියෙන හැකියාව වැඩි දැන් මේ වෙනකොට. ඉතින් ලෝකේ ඕක තමයි ගොඩක් වෙලාවට මේ සිද්ධ වෙන දේවල්. දැන් මේ පාකිස්තානයේ ඇටැක් එකකින් මේකුණු මැරලා තියෙනවා. කාශ්මීර මේ ටෙරර් ඇටැක් එකකින් 26 දෙනෙක් මේ වෙනකොට මැරලා තියෙනවා. එතකොට මේ ටූරිස්ට්ලාට 26 දෙනෙක් වෙඩි තියලා තියෙනවා. 4 දෙනෙක් විතර විසින් තමයි වෙඩි මෙහෙ තියාගෙන ගිහලා තියෙන්නේ. මේකල ඉතින් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් සිදු වුණාම අපිට ඔය රටවල් සම්බන්ධයෙන් තියෙන අපිට ඉන්දියාවට පාකිස්තානට ඒ තියෙන ගනුදෙනු ලංකාව පැත්තෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපිට ආසන්නම රටවල් දෙකක් තමයි මේ යුද්ධයකට මැදිහත් වුණාම ඒගොල්ලෝ වීසා දෙනේව දැන් ඔක්කොම නවත්තලා තියෙන පාකිස්තානුවන්ට සහ රටින් යන්න කියලා තියෙන. ඒ වගේම දැන් රිටැලියේෂන් කියන්නේ මේ පරිගණින් රටවල් දෙක එකට සිද්ධ කරන්න තියෙනවා. ඒකෙන් අපේ ආසියාවේ අපිටත් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරන්න තමයි අද මම වීඩියෝ එකකින් ආවේ. ටිකක් බලමු මොනවද වෙන්නේ කියලා මේ ලෝකේ කොයි පැත්තටද යන්නේ හරි මේ කියලා. රයිට්. නැවත සුබ දවසකින් නැවත අපි වෙන වීඩියෝ එකකින් හමු.